ශුද්ධවර මතෙව් 11 වන පරිච්ඡේදය. ක්‍රිස්තුන් වහන්සේගේ මෙහෙය ගැන හිරගෙයිදී ජොහන් හට ආරංචි වී එන්න සිටින තැනැත්තේ ඔබද? නොහොත් අප වෙන කෙනෙකු ගැන බලා සිටිය යුතුදෑ. ඊ ඇසීමට ඔහු සිය ගෝලයන් උන්වහන්සේ වෙත යැවීය. ජේසුස් වහන්සේ උත්තර දෙමින් ඔබ ගොස් අසන දකින දේ ජොහන් හට දන්වන්න. අන්ධයෝ පෙනීම ලබති. කොරු ඇවිදිති. ලාදුරු රෝගීහු පවිත්‍ර කරනු ලබති. විහිරන්ට ඇසෙයි. මලාහු නැගිටවනු ලබති. දිලිදුන්ට සුබ අස්න ප්‍රකාශ කරනු ලැබේ. මා කෙරෙහි විශ්වාසය නැතිකර නොගන්න තැනැත්තේ භාග්‍යවන්තයකි. ඊ ඔවුන්ට වදාළ සේක. ඔවුන් යද්දී ජේසුස් වහන්සේ ජොහන් ගැන සමූහයාට කතා කරන්න පටන්ගෙන මෙසේ වදාළ සේක. ඔබ කුමක් බලන පිණිස පාලුකරයට ගියහුද? සුළඟින් සැලෙන බටගසක්ද? නැතහොත් කුමක් බලන්න ගියහුද? පටපිලියෙන් සැරසුණු මනුෂ්‍යයෙක්ද? බලන්න, පටපිලියෙන් සැරසුණු අය රජමැදුරුවල සිටිති. එහෙත් කුමක් සඳහා පිටත්ව ගියහුද? දිවැසිවරයකු බලන පිණිසද? එසේ යයි මම ඔබට කියමි. දිවැසිවරයකුටත් වඩා බොහෝ උතුම් කෙනෙකු බලන පිණිසය. මන්ද කීවොත් මෙන්න මාගේ දූතයා ඔබට පෙරටුව යවමි. හෙතෙම ඔබ වඩිනා මග ඔබ ඉදිරියෙහි පිළියෙල කරන්නේ යයි ලියා තිබෙන්නේ මොහු ගැන නිසාය. සැබවින්ම මම ඔබට කියමි. මුළු මිනිස් සංහතිය තුළ ජොහන්ට වඩා උතුම් කෙනෙක් පහළ නොවීය. එහෙත් ස්වර්ග රාජ්‍යයෙහි ඉතා සුළු තැනැත්තේ වුවද ඔහුට වඩා උතුම්ය.